හායි කොහොමද ඔයාලට? ඉතින් මම අද කියන්න යන්නේ ඔයාගේ මුළු ඇඟම එකම පාටක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාගේ මූණ වගේම ඇඟත් එකම පාටට තියෙනවා නම් හරිම ලස්සනයි. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඔයාට මේකට මුලින්ම අවශ්‍ය වෙනවා ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තව ඕන වෙනවා ඔයාට කහ. කහ ගන්නකොට කහ කුඩු ගන්න එපා. කහ කුඩු වලට කලරින් මිශ්‍ර කරලා තියෙන හින්දා හොඳ කහ කුඩු ගන්න පුළුවන් නම් කමක් නැහැ. ඒත් මේකට ගොඩාක්ම හොඳයි කහ කෑලි අරගෙන කහ කුඩු කරලා ගන්නවා නම්. ඉතින් ඔයා මම කිව්ව විදිහට කහ කෑලි අරගෙන කහ ටිකක් කුඩු කරලා හදා ගන්න. චුට්ටක් අමාරුයි තමයි. හැබැයි මේ විදිහට කරනවා නම් මේකෙන් ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඕන කරනවා ඉඟුරු. ඉඟුරු නම් කුඩු අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට හොඳ ඉඟුරු ඔයාට වත්තේ හදා ගන්න පුළුවන් නම් ඉඟුරු කෑලි කිහිපයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා කුරුඳු. කුරුඳු නම් ඔයාට ගන්න වෙන්නේ කඩෙන් තමයි. කුරුඳු කෑලි කිහිපයක් ඔයා ගෙනත් තියාගන්න. මොකද මේක ටික දවසක් යනකම් බොන්න ඕන නිසා. ඔයාට ඊට පස්සේ පුළුවන් භාජනයක් ලිපේ තියලා ඔයා ගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ටික දාලා ටිකක් රත් වෙනකන් තියන්න. ඊට පස්සේ ඔයාට තලාගත්ත ඉඟුරු ටිකයි ඔයා ගෙදර හදාගත්ත කහ කුඩු ටිකයි මේකට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට චුට්ටක් වෙලා යනකොට කුරුඳු කෑලි කිහිපයක් එකතු කරන්න. කුරුඳු නම් ලොකු කෑලි නම් පොඩි ප්‍රමාණයක් එකතු කරන්න. චූටි කෑලි නම් කෑලි දෙකක් විතර එකතු කරන්න. ඊට පස්සේ මේක ටිකක් වෙලා උතුරනකම් ලිපේ තියාගන්න ඕන. ඔයාට උතුරනකොට මේක ඇරලා අපි මේ හදාගන්න හින්දා පේනවා. ටිකක් වෙලා මේක උතුරනකම් ගොඩාක්ම උතුරනකම් තියාගන්න එපා. ටිකක් වෙලා උතුරනකම් ලිපේ තියාගන්න. ඊට පස්සේ ඔයාට මේක කහ පාට හුරු රත්තරන් පාටක් වගේ පේන්න ගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක උතුරනවා කියන්නේ හැලෙනකම්ම තියාගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට විතරක් උතුරනකම් තියාගන්න. ඊට පස්සේ ඔයා මේක මං කියන්නම් කොහොමද පාවිච්චි කරන්න ඕන කියලා. රැට නිදියන්න කෑම කාලා නිදියන්න ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මේක බොන්න ඕන. ඒ කියන්නේ කෑම කාලා ඉවරුණාට පස්සේ මේක පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. එතකොට ඔයාට තවත් ගැටලුවක් එන්න පුළුවන් මේක කොච්චර කාලයක් බොන්න ඕනද කියලා. ඔයාට මේක මාසයක් එක දිගට බොන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ඔයාට පුළුවන් සතියකට දවස් 2ක් හෝ 3ක් බොන්න පුළුවන්. පුළුවන් නම් දිගටම ලිව්වත් කමක් නැහැ. මම කිව්ව විදිහටම ඔයත් මේක හදලා බොන්න. මං කලින් කිව්වා වගේම ඔයාටගේ මූණ වගේම ඇඟත් එකම පාටක් කරගන්න පුළුවන් මේක හදලා බිව්වොත්. ඉතින් ඔයත් මේක පාවිච්චි කරලා හොඳයි නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඔයාට සුබ දවසක්.